නම තමයි ඉතින් ෂේව්. අයියෝ. Hi guys, මගේ නම තමයි ඉතින් ෂේව්. මං ගැන දන්නත් ඇති දන්නේ නැති අයත් ඇති ඒකයි මං කිව්වේ. ඔය එක එක මගුල් කියන්න කලින් තමස කොහෙද හිටියක්කො මෙච්චර කාලයක්? මාස 3ක් යකෝ මාස 3ක්. කිසිම සෝෂල් මීඩියා එකක හිටියේ නෑනේ අකෝතෝ. කාගෙන් හරි බූටක් අක්කක් කෑවද? ඒත් තේනේ නිකන් බූටක් කාලා වගේ අපි දන්නේ නෑනේ ඉතින් අද මම මෙම ස්ථානයට පැමිණියේ. ඒ පිළිපද ඔබව දැනුවත් කිරීමටයි. දැනුවත් කිරීමට නෙමෙයි. මොකද උනේ මාස 3 මොකද උනේ කියලා කියන්නේ. මොලෙන්ම අහන්න ඕනේ ඔයාට පුළුවන්ද? ඔයාට පුළුවන්ද මාස 3 මාසයක් නෙමෙයි මාස 3ක් WhatsApp, Instagram, Facebook, TikTok, YouTube නැතුව ජීවිතේ ගෙවන්න පුළුවන් අයත් ඇති. ඒත් මට බෑ. ඒත් මම හිටියා. මාස 3ක් හිටියා. මාස 3ම හිටියේ ෆෝන්, ලැප්ටොප්, TV මුකුත් නැතුව. ඔහේ ජීවිතේ ගෙවුවා. වැඩි ගණන් ගන්න එපා. සද්ද බද්ද වැඩි වෙති ලීරණ සද්ද ඇහෙන වෙති මොකද මොරටුවේනේ. මොරටුව ඉතින් ඒක නිසා ගණන් ගන්න එපා අය. අම්බෝ ඒ කාලේ කියන්නේ වඩ ටිකක් පිස්සු වගේ. However I survived. මට මේ නායනවා මේ කාලේ හිටපු විදිය මතක් වෙන්නේ. ඊට ඇයි YouTube ගන්න විදියක් නෑ. ප්‍රධාන ස්පෙෂලි TikTok යන්න බෑ කියන්නේ අයියෝ මොන TikTok එක විනාශ වෙලා තියෙන්නේ වගේ. රීච් එක ගොඩාක් කට්ටිය අහලා තිබ්බා. ඩිරෙක්ට් මැසේජ් දාලා අහලා තිබ්බා. මගේ WhatsApp එකෙන් අහලා තිබ්බා. ඉතින් ෂේ වාට මොකද උනේ? අපි හැමෝටම ගොඩාක් ස්තුතියි. ඔය මං ගැන අහපු අයට අහපු අයට මෙච්චරක් ආදරෙයි. අහපු නැති අයට මෙච්චරක් ආදරෙයි. මේක මෙහෙම කියන්න බෑ. ගෙදරින් දීපු චැලෙන්ජ් එකක් මම ඇක්සෙප්ට් කරා සමානේ. ගෙදරින් කොහොමවත් ගෙදර අය කියනවා ඒ ලෙවල් නිසා චුට්ටක් ඔය සෝෂල් මීඩියා වලින් අයින් වෙන්න කියලා. I accept it and අම්බෝ වං එක දුවද බෑ මට කියන්න නෑ අම්බෝ පිස්සෙදී. ඕවා ගැන මම මතක් කරලා. හරි මේ මාස 3ට මම මාර එක්ස්පීරියන්ස් එකක් ගත්තා. ෆෝන් එකත් සෝෂල් මීඩියා නැතුව කෙනෙක්ට ජීවත් වෙන්න බෑ කියලා මම දැනගත්තා. මේ කාලේ කාටද ෆෝන් එකක් නැතුව ඉන්න පුළුවන් මං කියන්නේ. ඔයාට ඉන්න පුළුවන් ෆෝන් එක නැතුව. ඔයාගේ ෆෝන් එක නැතුව ඉන්න පුළුවන්. බෑ never it can't be. ඒක හොඳට තේරෙනවනේ. YouTube එකේ 10k වුණා දැන් 12k much love you. ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලා මම ජීවත් වුණේ. ගොඩාක් අය අහලා තිබ්බා කොහෙද නෑ මම වීඩියෝ එකකට කියන්නේ ආච්චි උත්තර දෙන්න එපා. මේක අපි නිකන් Q&A vlog එකක් නෙමෙයි මාස 3කට පසු ඉසෙච්චේව. මාස 3කට පසු ඉසෙච්චේව කියලා තමයි මේකට මම දාන්න ඉන්නේ. කොහොම හරි මම අලුතෙන් දාපු TikTok එකේ වීඩියෝ එකකට දාලා තිබ්බා. මානුෂි අහලා තියෙනවා බුදුහාමුදුරුවෝ මාස 3ට වෙනස් වෙලා කියලා. ආච්චි ඒ තරම් වෙනස් වුණාද? අනේ මන්දා කොහොම හරි thank you හොයලා බලුවට. ආදරේ මෙච්චර. මහත් වෙලා ලස්සන වෙලා bro දැන් කියලා අහලා දිනවා මිෂී කියලා එක. මහත් වෙලා කියන එක නම් බොරුවක් මේ. මෙච්චරයි එක මහත් වෙලා නෑ මේ. ඔන්න ඕම තමයි එක මොනවා රස්සී අහලා දිනවා. ඔයාට මොකද උනේ යාළුවේ? මඩ මොනවාකට උන්නේ නෑ මිතුරේ මට උනේ මම ෆෝන් එකේ මාස 3ක් පැත්තකින් තිබ්බා. ඒක තමයි උනේ. මෙතු අහලා තියෙනවා ඕගස්ට් වල එක්සෑම් නිසානේ මිසින් උනේ. යෝෂි අපිට කිව්වා එයාගේ vlog එකක මොනවා වුණත් නැතුව පාළුවෙන් හිටියේ much love. ඇත්තටම ඒ ලෙවල් නිසා තමයි ඕගස්ට් වල ඒ ලෙවල් නිසා තමයි ගොඩක්ම මාස 3 ෆෝන් එක පැත්තකින් තිබ්බේ ස්ටඩීස් වලට මුල් තැන දීලා ෆෝන් එක. ඔව් මම දන්නා එයා දැනුවත් කරා. ජියෝන් ආච්චි මම වරෙන් බලන්න එපා ආච්චි. ජියෝන් සේව්ස් මට ස්පෙල් කරන්න බෑ ඒක ජියෝන් කියලා කෙනෙක් දාලා දිනවා. ෂීට් එක එපා. භාග්‍යා කියලා කෙනෙක් කමෙන්ට් එකක් දාලා දිනවා මොනවා වුණත් මාස 3කට පස්සේ කොල්ලා ලස්සනත් වෙනවා. ඔයා මට මොනවද නම්බර්? මම ලස්සනයි කරන්නේ. මම දන්නවා ලස්සනයි කියලා thank you කිව්වට. බොරු අනේ මගේ මොන ලස්සනක්ද thank you කිව්වට. කේස් දාලා handsome කේස් මම බලන්න එනවා දවසේ කේස්. මම කේස් බලන්න එනවා අනිවාර්යයෙන්. කේස් සෙවීම part 1 යොමින්දි හිටියාලාසි කොහෙද හිටියේ වෙච්චර කාලේ මං ගෙදර හිටියේ ෆෝන් එක පැත්තකින් තියලා. It's S girl
අනේ මෙන්න ඇවිල්ලා. ඔන්න මම ආවා. ඉක්ස් නැතුව අහලා තියෙනවා අම්බෝ අයියා දැක්කද බත් මාස 3න් ලස්සන වෙලා. පොල්ලකින් දීපම ගා ගන්නවලුවට. නිදු යකෝ වෙනස් වෙලානේ. මම හිටපු ඉසෙච්චේමු තමයි. ඉසෙච්චේම කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. never it can't be. චෙරි අහලා තියෙනවා. මමට මේ චෙරි කියන එක නම් හොඳට මතකයි මාස් 3කට පස්සේ මට හොඳට මතකයක් තියෙනවා. කොහෙද අප්ප ගිහින් හිටියේ? මම ගෙදර හිටියේ. වෙන කොහෙවත් ගියේ නැහැ. පාරට වගත් බැස නැහැ. ගේ ඇතුළට වෙලාම හිටියේ. ලිප්සි මට නම්. අඩේ මෙන්න මෙයා ඇවිල්ලා. ඒක අහලා තින්නේ ලැවෙන්ඩ්‍රියාගේ. මියක් ගාන්න වෙනවා. මේ ඉන්නේ අපේ අක්කා. හායි. මොනවද මේ අනේ එයා දන්නේ. බලමු වන්නා. රැන්ඩි අයියා අහලා තියෙනවා මල්ලි. රැන්ඩි අයියා හායි රැන්ඩි අයියා කොහොමද? ඔයාට ජොබ් එක හම්බ වුණානේ. ඒකට හෙන හැපි මට. චෙනමීසා කහලා තියෙනවා බලමු එහෙනම් වන්නම් කියලා. ෆෝන් එක පැත්තකින් තියන්න. සහායක මට වන්නම් coming soon. මේල් කියලා කෙනෙක් කමෙන්ට් එකක් දාලා තියෙනවා අනේ බ්‍රෝ මොකද්ද අඩුවක් සම්පූර්ණ වුණා වගේ දැනෙන්නේ වීඩියෝ එක දැක්කම. ඔම්බෝ එච්චරට වාදේ. ආදරේ මෙච්චර. ඊට පස්සේ ආදිත්‍යක වදවට මලීෂ් අයියා අහලා තියෙනවා welcome back home. මලීෂ් අයියා welcome back and thank you මං ගැන හොයනකොට. මේ කමෙන්ට් එක දාලා තියෙන මේ කමෙන්ට් එක මම හැබැයි බලාපොරොත්තු වුණා. වින්ඩි දිලන්යා විජේසිරි වින්ඩි අක්කා දාලා තින්නේ ට්‍රැක් අක්කා පිස්සු අක්කා අම්බෝ වන්නම් මෙහෙන හැපි අක්කා කමෙන්ට් එකට hina වෙන එකක් දාලා තියෙන මටත් ඉතින් hina වෙන එකක් තමයි දාන්න තියෙන්නේ. 4221 අහලා තියෙනවා ඇවිල්ලා මම ආවා. ඔය ටික තමයි මට අහලා තිබ්බ කමෙන්ට් උඩින් පල්ලෙන් බලලා මම ගත්ත කමෙන්ට් එක තමයි ඔය ටික. සමා වෙන්න එක කමෙන්ට් එකක් කියවන්න බැරුණාට ඒවන මම කවදාවත් කියලා නැහැ. කිව්වනේ මම බලාපොරොත්තු වෙන්නේ මේ කිව්වනේ vlog එකක් කරන්න මට හිතුණා මම කරා. එච්චර. හිතුවේවත් නැති විදියට අන්තිමේදී මේ vlog එක කිව්වනේ vlog එකකුත් උනා TikTok එකේ කමෙන්ට් පුළුවන් විදියට reply කරා. මං හිතනවා ඉසෙට් සේව් හිටියේ නැත්තේ. සෝෂල් මීඩියා එකේ හිටියේ නැති ප්‍රධාන හේතුව තමයි A levels මගේ A levels වලට අගෝස්තු වල තියෙනවා. මං හිතනවා ඔයගොල්ලෝ දැනුවත් කරන්නේ නැති යෝෂි දැනුවත් කරන්නේ නැති යෝෂි ස්තුතියි ගැන දැනුවත් කරාට. මේ මාස 3ේදී මම ඉගෙන ගත්තා හෙන පාඩම් ගොඩක් ඉගෙන ගත්තා. පාඩම් හෙන තොගයක් ඉගෙන ගත්තා මම. කවුද ආශ්‍රය කරන්න ඕනේ කවුද ආශ්‍රය කරන්න ඕනේ නැත්තේ කවුද අපිත් එක්ක ළඟින් ඉන්නේ කවුද අපිත් එක්ක හොඳින් ඉන්නේ අපිත් ළඟින් ඉන්නේ අපිත් ආදරේ කවුද අපිට ඉගෙන හොයන්නේ කවුද ගන්න හෙන දැනගත්තා මේ මාස 3කට නොඑක ආකාරයෙන් උදව් උපකාර කරපු සියලුම දෙනාට මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ගොඩාක් ස්තුතියි. චලකින් හරි උදව් කරපු ඔබ සියලුම දෙනාට බෙහෙවින් ස්තුතියි කියලා මම කියන ගමන් මම අදට vlog එක නවත්තනවා. මේක මට හෙන දිග vlog එකක් කරන්න ඕනේ. මම අහපු ප්‍රශ්න වලට මම උත්තර දෙන්න තමයි මෙන්න මේ vlog එක ගෙනාවේ. අපි ඊට පස්සේ ගෙන් හිතාගෙන ඉන්නවා. Stay tuned with me. I am Mr. Chief. එහෙනම් ඉතින් තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ බාලුව සැඟව කියා පාලු අම්බරයේ තේ තුන්නක් ඇදිලා පාට ගෑවිකසේ මේකත් අපි TikTok එකේ වගේම ඉවර කරමු. සතුටින් පරිස්සමෙන් ආදරෙන් ජීවිතේ ගත කරන්න. එහෙනම් ඉතින් මම තමයි ඉසෙට් සේව් මාව අමතක කරන්න එපා. මම දන්නවා ඔයගොල්ලෝ මේ මාස් තුනේ මාව අමතක වුණා කියලා. කමක් නැහැ ඒ වලට තරහ නැහැ. මාව දැන් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් bye bye.